කලාපය තම අශ්වයාගේ වලිගයේ ගැටගසාගෙන අහසින් පලා ගියේය. පූර්ණක යක් සේනාපති විදුර පණ්ඩිතයන්ව කාලගිරි පර්වතය අසලට රැගෙන ගොස් පර්වතයේ වදිනසේ අසුන්ව හැරෙව්වේය. එහෙත් විදුර පණ්ඩිතයන්ගේ කෙස් ගැලවී ගිය අතර යක් සෙනවිදුටුවේ පණ්ඩිතයන් පර්වතය අසල භාවනානුයෝගීව වැඩ සිටින අයුරුයි. කුමරුනි ඔබට කුමක්දා අවශ්‍ය? ආගලෝකයේ විමලා දේවියට ඔබගේ හදවත කෑමට අවශ්‍යයි. මම ඔබව වහාම ඇයවත කැඳවාගෙන යා යුතුයි. මා ඔබ සමාග පමිණෙන්නම්. නමුත් මා පණ පිටින් රැගෙන යන්න. විමාල දේවියානි, මේ තමයි විදුර පණ්ඩිතයින්. මාත මොහු සමග විශාල තරහක් තිබෙනවා. කෝප නවන්න විමලා දේවියානි, මම ඔබට ධර්මය දේශන කරන්නම්. බනාසා පැහැදුණු විමලා දේවිය සහ නාරජුන් සිය දියණියව පූර්ණක සෙම්පති හට විවාහ කර දුන්නෝය. අද පටන් මගේ දියණිය ඔබගේ. විවාහින් පසු පූර්ණක සහ එරන්දති කුමරියට පුතෙක් ලැබුණි. ඔහුගේ නම මුණ්ඩවිය. මේ සමයේදී බුදුරජාණන් වහන්සේ යක්ෂයින් දමනය කිරීම සඳහා මහියංගනයට වැඩම කළ සේක. එහිදී දසදහස් ගණනක් වූ යක්ෂ සේනාව රැස්ව සිටියහ. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දෙවිවරුන් පවා යක්ෂයින්ගේ දුර්ගන්ධය උහුලාගත නොහැකිව පලා ගිය නමුත් මුණ්ඩ නම් මේ කුමරු පලා ගියේ නැහැ.